ඇයි අපේ කණ්ඩායමට මෙතනින් ලෝක කුසලානේ අවසන් කරන්නේ? ප්‍රෙපරේෂන් එක ගන්න දෙයක් නැහැ. කරන්නේ අවුරුද්දට ඉස්සෙල්ලා කැප්ටන් කෙනෙක් තෝරගන්න බැරිද? ඒගොල්ලෝ දන්නේ නැහැ ක්‍රීඩා කරන්න ගියාම හෙට මැච් එක මං ගහයිද? මම දැක්කේ අයිඩියා එකක් නැහැ. ලංකාවේ හොඳ T20 ටූර්නමන්ට් එකක් නැහැ මේ ගැහුවට. ඉතින් අන්තිමට ප්‍රතිඵලේ අපේ රටේ ක්‍රීඩා කරලා අපිට සෙමි ෆයිනල් එකක් ගන්න. අයිබෝවන් දයබර ක්‍රීඩාලෝලි මිතුරු මිතුරියනි අපි සූදානම් අද දවසේදී කතා බහ කරන්න ලංකාවේ වැඩි අවධානයක් සහ පෞගිය කාලය පුරාවටම විශේෂම කතා බහට ලක් වුණු ක්‍රීඩාවක් සහ මේ ක්‍රීඩකීන් පිළිබඳව කතා කරන්න. විශේෂයෙන්ම ඔබ දන්නවා පෞගිය ලෝක කුසලානේ නිමාවත් එක්කම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සමාජය තුළ යම් මතිමතාන්තර ගොඩනැගෙන ගත්තා. ඒකත් එක්ක අපි හිතුවා මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න ඕන මේ ලංකාවේ ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ සහ ඔහුගේ ක්‍රිකට් ජීවිතය තුළ ඔහුට ලැබුණු අත්දැකීම් කොහොමද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් එක්ක කටයුතු කරද්දී මේ සියල්ලත් එක්කම තමයි අපි ඔහුට ආරාධනා කළේ අද වැඩසටහනට. මේ තමයි ලංකාවේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ වගේම දක්ෂ වේගපන්දු පුහුණුකරුවෙක් චම්පක රාමනායක මහත්මයා. ආයිබෝන්ද. ඉතින් අපි ඔහුත් සමග තමයි අද දවසේ වැඩසටහන කරගෙන යන්නේ. චම්පක රාමනායක මහත්මයා, මම කැමතියි මුලින්ම මේ ලංකාවේ ක්‍රිකට් වලට යන්න කලින් ඔබේ ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්න කොහොමද සහ ඔබ පාපන්දු ක්‍රීඩකයෙක්? නෑ පාපන්දු ක්‍රීඩා කරේ අපේ ගෙදර ඒ තාත්තලා බාප්පලා ඔක්කොම හොඳ පාපන්දු ක්‍රීඩකයෝ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම පාපන්දු ක්‍රීඩා කරා. නමුත් ක්‍රිකටුත් ක්‍රීඩා කරා. මට අවස්ථාව හම්බුන්නේ නෑ පාසලේ අවුරුදු 17 15 වෙනකන්. ඉතින් ඒ අවස්ථාවෙන් පස්සේ මම ප්‍රයෝජනෙ ගත්තා. 17 15 අපි ශ්‍රී ලංකා චැම්පියන්ස් ලවුඩ ඇත්තට මේ අවුරුද්දේ මගේ පළවෙනි අවුරුද්දේ. ඊට පස්සේ අවුරුදු දෙකක් ක්‍රීඩා කරා පාසල වෙනුවෙන් ෆස්ට් 11. 82 83 වසර 81 තමයි මම ක්‍රිකට් වලට ඇත්තටම පාසල වෙනුවෙන් සහභාගී වුණේ. කියන පාසල් මහ තරගයක් ක්‍රීඩා කරන්නේ 82 83 81 තමයි මම අන්ඩර් 17 තරගාවලට සහභාගී වුණේ. මුලින්ම පාසල් වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බුනේ. හැබැයි පොඩි කාලේ ඉඳන් මම ක්‍රිකට් ක්‍රීඩාව දක්ෂයි. මට අවස්ථාව හම්බුනේ නැති එක විතරයි. මොකද මම ගමේ හරි ප්‍රසිද්ධයි මේ සොෆ්ට්බෝල්. ඉතින් මේ පටන් ගත්තේ එහෙමයි. හැබැයි මගේ අර පොඩි ගමන හරි ඒ කාලේ අවුරුදු මේ කියන්නේ 81 පටන් ගන්න මම 84ම සංචිතයට ආවා. මම 84 පළවෙනි ජාතික කණ්ඩායම නියෝජනය කරා. නෑ නියෝජනය කරන්න බැරුණා. 84 තමයි මම කොළඹට ඇවිල්ලා ටැම්ලින් කණ්ඩායම නියෝජනය කරේ. නමුත් ඒ අවුරුද්දෙම මම අන්තිම වෙනකොට ඒ කාලේ අන්ඩර් 23 පූල් එකක් තිබුණා ශ්‍රී ලංකා. ඒකට සිලෙක්ට් වුණා. 85 ජාතික කණ්ඩායම පුහුණු සංචිතයට සිලෙක්ට් වුණා. තරග කීපයක් සහභාගී වුණා ඉන්ටර්නැෂනල් ලෙවල් අර බෝඩ් ප්‍රෙසිඩන්ට් ලෙවල් ඒ කාලේ තියෙන 86 තමයි අන්තර්ජාතික තරගයකට සහභාගී වුණේ. ඉතින් බොහොම කෙටි කාලයක් ඇතුළත තමයි මගේ ක්‍රිකට් දිවි ආරම්භ වෙලා නැෂනල් ලෙවල් එකට එන්නේ. ඒ දවස්වල චම්පක මහත්මයා මේ ටීම් එකට එනවා කියලා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අද මම එතෙන්ට එන්නම්. නමුත් ඒ කාලේ කොහොමද මේ ටීම් එකට පැමිණීමට තිබ්බ බාධාවන් සහ අභියෝග කොහොමද? ඒ කාලේ මේ අපේ පාසල් ක්‍රිකට් හුඟක් හොඳයිනේ. ඒකෙන් එන ක්‍රීඩකයෝ ගොඩාක් හිටියා. හොඳ ක්‍රීඩකයෝ ඇත්තට. ඊට පස්සේ ක්ලබ් ලෙවල් එකත් හරිම ස්ට්‍රෝං දැන් වගේ නෙවෙයි. ක්ලබ් එකට සෙල්ලම් කරනවා කියන්නේ නැෂනල් සයිඩ් එකට ප්ලේ කරනවා වගේ. ඉතින් අපිට තියෙන මුල්ම චැලෙන්ජ් එක තමයි මට තිබුණේ ටැම්ලින් කණ්ඩායමට එකතු වෙන්නේ කොහොමද කියලා. ඒ මට ඉක්මනින් හැමදේම ලැබුණා. නමුත් හරිම ටෆ්. මොකද ලොකු හොඳ මේ ක්ලබ් ක්‍රිකට් වල කම්පිටිෂන් එකක් තිබුණා. ඒකයි ක්ලබ් වලින් ස්කෝලෙන් කෙලින්ම ඇවිල්ලා ටෙස්ට් ගහන්න තරම් ක්‍රීඩකයෝ බිහි වුණේ. ඒ ස්ටෑන්ඩඩ් එක ගොඩක් හොඳයි. ඉතින් ඒක දැන් කඩා වැටලා තියෙන්නේ. ඉතින් මට මතක හැටියට මම වගේ ක්‍රීඩකයෝ 15ක් 20ක් හිටියා. එක්කෙනෙක් ෆයිට් කරලා ගහන්න. ඒ කියන්නේ එහෙම කම්පිටිෂන් එකක් තිබුණා. ඕන ක්ලබ් තරගයකට ගියොත් හොඳ ෆාස්ට් බෝලර්ලා 3 දෙනෙක් ඉන්නවා. හොඳ ස්පිනර්ලා දෙන්නෙක් ඉන්නවා. බැට්ස්මන්ලා කොහොමත් හිටියා. ඉතින් එහෙම කාලයක් තමයි ඒ කාලේ තිබුණේ. ඉතින් ලේසි වුණේ නැහැ කණ්ඩායමට එන්න. ඇවිල්ලා රැඳෙන්නත් ලේසි වුණේ නැහැ. ඉතින් හැමතිස්සෙම පර්ෆෝම් කරන්න වුණා. ඉතින් ඒක තමයි මම හිතන්නේ තියෙන්න ඕන. මොකද ක්‍රීඩකයන්ට තව ක්‍රීඩකයන්ගෙන් ප්‍රෙෂර් එක වැටුනොත් තමයි ඉන්න ක්‍රීඩකයා දක්ෂකම් දක්වන්න පටන් ගන්නෙ. ඉතින් ඒ කාලේ බැලුවොත් මමගේ ක්‍රීඩකයෝ ගොඩක් හිටියා. අවසානකට ඒගොල්ලන්ට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒතකොට ඔබ දන්නවා ලංකාවට දක්ෂ වේගපන්දු යවන්න බිහි කරපු පුද්ගලෙක් ඔබතුමා.
අපි දන්නවා ඒකේ ලෝකේ නම ගියපු අදටත් අභියෝගයක් වෙච්ච ලසිත් මාලිංග බිහි කරන්නේ ඔබ. ඊට කලින් මම කැමති දැනගන්න ලංකාවේ වේගපන්දු පුහුණුකරුවෙක් ලෙස ඔබ කටයුතු කරනවා වසර 15ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. 16ක් වගේ. ඔව්. ඒත් එක්කම අවුරුදු දෙකක් ඔබ බංග්ලාදේශ කණ්ඩායමෙත් කටයුතු කරනවා. මේ කණ්ඩායම් දෙක සංසන්දනය කරොත් මොන වගේ තල දෙකකද මේ කණ්ඩායම් දෙක තියෙන්නේ? මම එහෙම අහන්නේ හේතුව චම්පක මහත්මයා දැන් බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් මික්මනින් ඉදිරියට ප්‍රවර්ධනය වුණා. මේගොල්ලන්ගේ පහුගිය පාකිස්තාන තරගාවලියේදී සාර්ථක ලෙස පාකිස්තානයට අභියෝගයක් එල්ල කරා. මම බංග්ලාදේශ වෙනේ අවුරුදු 9ක් කෝච් කරා. මුලින්ම ඔබ කියන කාලේ හරි අවුරුදු දෙකක් කරලා ඊට පස්සේ පෞගිය වසර 7ක් මම ඒකේ හයි පර්ෆෝමන්ස් එකේ හෙඩ් හැටියට හිටියා. ඔය තරුණ ක්‍රීඩකයෝ ඔක්කොම අපේ ප්‍රෝග්‍රෑම්ස් වල හිටපු අය. මම පුහුණුකරුවෙක් 2001 පැමිණෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු ජාතික වේගපන්දු පුහුණුකරුවෙක් හැටියට. ඉතින් අපිට 2001 පටන් ගත්ත එක ලංකාවේ ආයි ස්වර්ණමය යුගයක් තිබුණා නම් මම හිතන්නේ ඒ කාලේ තමයි 2000 ඔව් ඒ කාලෙන් පටන්ගෙන අපි 2017 අයින් වුණේ. ඒ අතරතුර අවුරුදු දෙකක් මම බංග්ලාදේශ ගියා. ඔබ කිව්ව එක හරි. මේ වර්ල්ඩ් කප් පහක් ෆයිනල්ස් ආවා. එකක් දිනුවා. 4ක් රන් රප් වුණා. වෙන ටූර්නමන්ට්ස් ගොඩාක් දිනුවා. අපි ඒ කියන්නේ බයිලැටරල් එක අපි ඉන්දියාවත් එක්ක ගොඩක් දිනුවා ඒ කාලේ. අපි ඒ යුගය අමතක වෙන්නේ නැහැ. ඒ අවුරුදු 16ක් තිස්සේ ශ්‍රී ලංකාවේ අග්‍රගණයේ ක්‍රීඩකයෝ බිහි වුණා. ඒ වගේම තමයි ටීම් එකක් හැටියට අපි හොඳට එකට එකතු වෙලා ක්‍රීඩා කරා. ඉතින් ඒ අතරතුර මම ওই බංග්ලාදේශ වල මට අවුරුදු දෙකක් ජාතික කණ්ඩායමේ ඒ කාලේ පුහුණු කරන්න ලැබුණා. මුලින්ම බංග්ලාදේශ වල ෆාස්ට් බෝලර්ස්ලා හිටියේ නෑ මුලින්ම මම යනකොට 2007 8 ඔක්කොම ස්පිනර්ස්ලාගෙන් තමයි. ඉතින් ඒක මාර චැලෙන්ජයක් වුණා ඒ කල්චර් එක වෙනස් කරන එක. ඉතින් පොඩ වෙනස් කරලා ආවා. පස්සුව ගිහිල්ලා මම සම්පූර්ණ වෙනස් කරා. දැන් ඔබ දකින්න ඇති අන්තිම සීරීස් එකේ ෆාස්ට් බෝලර් 3 දෙනෙක්ගෙන් තමයි දැන් ඒගොල්ලෝ ප්ලේ කරන්නේ. පාකිස්තාන් බීට් කරේ ෆාස්ට් බෝලර්ස්ලාගේ. ඉතින් ඒගොල්ලන්ට ලොකු උනන්දුවක් තියෙනවා. මේ මට එහෙම ලොකු අමාරුවක් වුණේ නැහැ. මොකද ක්‍රීඩකයන්ගේ දේවල් ගොඩක් ලංකාවට හුරුයි. ක්‍රීඩකයන් ගොඩක් රෙස්පෙක්ට් කරනවා කෝචස්ලාට. ඒ මගේ අවුරුදු 9 මං ඒ කියන්නේ මගේ උපරිමයෙන් මම බංග්ලාදේශයට දුන්නා ලංකාවට වගේම. ඉතින් අර සතුටු වෙනවා ඕන් ඉන්න තැන ගැන. අද ගත්තොත් දැන් මම අද කතාවට එනවා. දැන් අපේ ගිය ලොකු කුසලානේ තරගාවලිය. අපිට සුප්‍රි 8 දිනගේ වටේ ඉවත් වෙන්න උනා. අපි නවසීලන්තයට එංගලන්තයට පරාජය වුණා. පාකිස්තානයට පරාජය වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට මූලික වටේ තරගයක් පරාජය වෙනවා. ඕස්ට්‍රේලියාව තරගය අපි ජයග්‍රහණය කරනවා කෙසේ හෝ. ඇයි අපේ කණ්ඩායමට මෙතනින් ලොකු කුසලානේ අවසන් කරන්න උනේ? මම දකින්නේ පුහුණුකරුවෙක් හැටියට එක කාලවල වලදී අපේ ස්ට්‍රෙන්ත් එක අපේ ටීම් එකේ කම්බිනේෂන් ස්ට්‍රෙන්ත් වෙනස් වෙනවා. මොකද සමහර කාලවල අග්‍රගණයේ දැන් අපි මම පුහුණුකරුවෙක් හැටියට ඉන්න කාලේ අපි වර්ල්ඩ් කප් 5ක් එනකොට අපේ බෝලිං ස්ට්‍රෙන්ත් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ අපිට හිටියා බෝලර්ලා දැන් අපි ගත්තෝ වාස් මොරලි ඊට පස්සේ මලිංග කුලසේකර අජන්ත මෙන්ඩිස් ඒගොල්ලෝ වර්ල්ඩ් ක්ලාස් ක්‍රිකටර්ස්ලානේ. අපි ඒ කියන්නේ අපි දිනපු ගොඩක් මැච් ගත්තොත් අපි ලොකු රන්ස් ගහලා නෙමෙයි දිනලා තියෙන්නේ. 140 150 ගාලා එක ඩිෆෙන්ඩ් කරනවා T20. වන් ඩේ වල 225 30ක් ගාලා අපි ඩිෆෙන්ඩ් කරනවා. එහෙම කාලයක් හිටියා. ඉතින් මම මේ හොඳට බැලුවා මේ මැචස් ටිකයි. දැන් මම දැක්කා ඒ කාලේ අපේ බය නැතුව ස්පින් ෆ්‍රෙන්ඩ්ලි විකට්ස් වලත් ගැහුවා. මොකද සමහර වෙලාවට ඒ කියන්නේ මම මේ කියන්නේ මුල්ම කාලේ ඔද එච්චර හොඳ බැට්ස්මන්ලා හිටියා ස්පින් එකට රොටේට් කරලා ප්ලේ කරන්න පුළුවන්. නමුත් ඒකත් අපේ අඩු වෙලා දැන් බැලුවාම. ඉතින් මම දැක්කේ මේ පාර අපේ ස්ට්‍රෙන්ත් එක අඳුරගත්තේ නැහැ. දැන් අපි ක්‍රීඩා කරන්න ඕන හොඳ තනතිරුවල. මම දැක්කේ ඒකයි. හොඳ තනතිරුවල අපේ පිටිකරුවන් ගොඩක් හොඳට ක්‍රීඩා කරා. මම දැක්කා විශේෂයෙන්ම නුවර තිබිච්ච තනතිරුවල අපි හොඳටම ක්‍රීඩා කරානේ. ඉතින් ඒක දැන් කාලෙන් කාලට වෙනස් වෙන්න ඕනේ කියන්නේ ඒකයි මම. ඒ කියන්නේ ප්ලේයර්ස්ලාගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක උස්සන්න තරම් ඒ වගේ තනතිරුවල ක්‍රීඩා කරලා ඒක හැබැයි මේ වර්ල්ඩ් කප් එකට විතරක් කරලා බෑ. ඊට අවුරුද්දකට ඉස්සෙල්ලා කරන්න ඕනේ වැඩක්. අපි හුඟා පස්සට ගියේ අපිට කැප්ටන් කෙනෙක් නෑ අන්තිම මොහොත වෙනකන්. හරියට පාරස් දෙනෙක් තෝරගෙන හිටියේ නෑ අවුරුද්දකට ඉස්සෙල්ලා. අන්තිම මොහොතේ දන්නේ නෑ ක්‍රීඩකයෝ ආදේශ කරනවා සිලෙක්ටර්ස්ලා වෙනස් වෙනවා. වෙන්න ඕන ඔක්කොම වෙලා අන්තිමට මට මතකයි කමින්දු මෙන්ඩිස් ආවේ අන්තිම මොහොතේ. ඉතින් එතකොට ප්ලේයර්ස්ලා දන්නේ නෑ ඒගොල්ලෝ කොහෙද ඉන්නේ ඒගොල්ලෝ ටීම් එකේ කණ්ඩායම නියෝජනය කරයිද. 2 minds නේ.
එහෙම එන්වයරන්මන්ට් එකක් තිබුණේ. ඉතින් ඒක තමයි අපි ගොඩාක් පස්සට ගියේ හේතුව අපිට ටීම් එකක් හැටියට අපි හදාගෙන හිටියේ නෑ. අවුරුද්දකට ඉස්සෙල්ලා මෙන්න මේ 20 දෙනා හරි 15 දෙනාගෙන් තමයි අපි වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්නේ. ඒ 15 දෙනාගේ ස්ට්‍රෙන්ත් එකට අපි තනතිරු හදා ගන්න ඕනේ කියන එක අපි ප්ලෑන් කරලා තිබුණා. දැන් එතකොට චම්පක මහත්මයා දැන් මේ ලෝකුසලානේ තරග ලංකාව ක්‍රීඩා කරපු තරග සියල්ලම ක්‍රීඩා කරේ මෙහි. ඔව්. එතකොට ඒ අපිට ග්‍රවුන්ඩ් එකේ සපෝට් එක නැද්ද? එතකොට අපේ ක්‍රීඩකයෝ නිතරම ට්‍රේනින් කරන්නේ ග්‍රවුන්ඩ් වල හුරු පුරුදු පිචර්ස් තියෙන්නේ. ඇයි අපිට එහෙම බැරි වුණේ ඒවට මේ අනුගත වෙන්න? මම දන්නේ ඇයි එහෙම හැදුවේ නැත්තේ කියලා. දැන් මං කෙත්තාරාමේ තරඟ බැලුවොත් ඔක්කොම පරාදයිනේ අපි. ඔව්. ඒ ඔක්කොම ඕල්රෙඩි බෝලේ ස්පින් එක වුණා. ඒගොල්ලෝගේ අනිත් ඔපොසිෂන් එකේ හිටපු පාර්ට් ටයිම් බෝලර්ස්ලාත් බෝලර්ස්ලා වුණා. ඉතින් මම දන්නේ නැහැ මොකද ඒ ටැක්ටිකල් ප්ලෑන් අපේ නිව්සීලන්ත මැච් එකේදී ඒක උනේ ඔව්. පාර්ට් ටයිම් බෝලර්ස් තමයි විකට්ස් ගත්තා. එංගලන්ත එකෙත් එහෙම. ඔව්. ඒතකොට ටැක්ටිකල් ප්ලෑන් එක මොකක්ද කියන එක මම දන්නේ නැහැ. මම එතන නැති හින්දා. මම දැක්කේ ඒ තනතිරු හින්දා අපි පරාද වුණා කියලා තමයි මම දකින්නේ. මොකද අපේ ක්‍රීඩකයෝ හොඳ තනතිරු වල හොඳට ක්‍රීඩා කරනවා. අරවදී තමන්ට ඒ කියන්නේ T20 කියන්නේ ක්‍රිකට් එක ගොඩක් වෙලාවට බැටිං ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන. බෝලර්ස්ලාට ඒක ඇඩ්ජස්ට් වෙන්න ඕන. මොකද ගොඩක් වෙලාවට ෂොට්ස් ගහන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒක කරන්න බැරි වුණා මේකෙත් ආරම්භ විකට් එකේ. ඉතින් ඒක මම දන්නේ නැහැ මොන හේතුවකින්ද ඒ විදිහට හැදුවද හදන්න බැරි වුණාද මොකද්ද හේතුව කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒක අපිට වැරදුච්ච තැන. හැබැයි මම දකිනවා මෙහෙම කඩයක් සහ ප්‍රේක්ෂකයෝ කියන කතාවක්. මේක ලංකාවේ ආරම්භක පිතිකරු යුගලය. කමිල් මිෂාර් හෝ පැතුම් නිසංග හෝ එහෙම නැත්නම් පැතුම් නිසංග සමග කුසල් මෙන්ඩිස්. මේ දෙදෙනාගෙන් කවුරු හෝ ඉක්මනින්ම දවාගත්තොත් ප්‍රතිවාදී කණ්ඩායම. ඔව්. අපේ සෙසු පිතිකරුවන් අර කණ්ඩායමට ලකුණු රැස් කිරීමේ ප්‍රවණතාවය අඩුයි. උන් ඉතාමත් ඉක්මනින් දැවි යනවා. ඒ කියන්නේ ගොඩක්ම මට දකින්න හැටියට පැතුම් සහ කුසල් මත තමයි කණ්ඩායම රඳා පවතින්නේ යන මතයක් තියෙන සමාජය තුළ. ඇයි එහෙම වෙන්නේ? පිතිකරුවෝ ඇයි මැද පෙළ ශක්තිමත් නැහැ, පවර් හිටර්ස්ලා ඉන්නවා කියනවා. නමුත් පවර් හිටින් එකක් අපිට පේන්නේ නැහැ. මෙහෙමයි. ඔය හිටපු ඔයිට වැඩිය ප්ලේයර්ස්ලා හිටියේ නෑ සිලෙක්ට් කරන්න. මම දන්න විදියට. එළිය කවුරුත් හිටියේ නෑ. අලුතෙන් ඔය ආපු පවන් රත්නායක විතරයි. එයා හොඳට දිනේෂ් චන්දිමාල් සංජිත. ඔය ඉතින් ඒක තීරීම් කමිටුවේ ප්‍රශ්නයක් නේ. ඉතින් ඒකෙන් මම කිව්වේ උදාහර ඇයි අවුරුද්දකට ඉස්සෙල්ලා ප්ලෑන් කරන්නේ නැත්තේ? ඇයි අපි අවුරුද්දකට ඉස්සෙල්ලා try කරන්නේ නැත්තේ? දිනේෂ් හොඳ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුට අවස්ථාවක් දුන්නෙම නැහැ. ඇයි අවුරුද්දකට ඉස්සෙල්ලා ඔයාගේ කම්බිනේෂන් එක හදාගන්නේ නැත්තේ? ඔය මැද පෙළ ප්‍රශ්න තියෙනම් ඇයි වෙලස්සෙන් හදා? අන්තිමට මේ කමින්දු මෙන්ඩිස් වගේනල්ලා මට මතකයි හොඳ ක්‍රිකටර්. එයා නම්බර් 6-7 බැට් කරනවා. එයා ඊට වැඩි උඩින් ප්ලේ කරන්න ඕන එකෙන්. ඉතින් ඒ වගේ කරපු මිස්ටේක්ස් ඔය ඉන්න ටීම් එකේ මම කියන්නේ ඒගොල්ලෝ තමයි ලංකාව. ඒ කියන්නේ දැනට ඉන්න හොඳම ටීම් එකනේ. ලංකාවේ බිහි වෙච්ච හොඳම එක නෙවෙයි. දැනට ඉන්න හොඳම ටීම් එක ඔබ කිව්වා වගේ කුසල් මෙන්ඩිසුයි පැතුම් නිසංක හොඳ ප්ලේයර්. පැතුම් නිසංක බලන්න එයා හොඳ තනතිරු වල කුසල් මෙන්ඩිස් දෙන්නම ලකුණු අතර ඉන්නවා. ඉතින් මෙතන උනේ මැද දැන් මම එකයි කිව්වේ වේලස්සෙනින් අපි ඒ ප්ලේයර්ස්ලට කොන්ෆිඩන්ස් එක දීලා නැතුව මැද පෙළ පිටිකරුවන් ඒගොල්ලෝ දන්නේ නැහැ ක්‍රීඩා කරන්න ගියාම හෙට මැච් එක මං ගහයිද එහෙම ඩවුට් එකක් හදලා තියුනේ අවුරුද්දක් තිස්සේ. දැන් අර ඔබතුමා සඳහන් කරේ කමිදු මෙන්ඩිස් නුවරට ගෙනල්ලා ආපහු යවනවා. ඒතකොට කොහොමද මානසික තත්ත්වය? ඒ කියන්නේ මම දකින්නේ ඔයා ක්‍රීඩා කරන 15 දෙනා ඉන්ජරියක් කරගෙන අවුරුද්දකට ඉස්සෙල්ලා සිලෙක්ට් කරගන්න. මෙන්න මේ 15 තමයි අපි වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්නේ. ඔය ඉතින් නැත්තම් කොහොමද අපි දැන් ඒ 15 දෙනාගෙන් අපි ඊට ඉස්සෙල්ලා තරඟාවලිය ඔක්කොම ක්‍රීඩා කරනවා. දැන් එංගලන්තෙත් එක්ක මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා තරඟාවලියක් ක්‍රීඩා කරා ඒකත් පරාදයිනේ. ඒකත් ඔය වගේ තන්තිරු හදාගත්තානේ. දැන් මම ඒකයි කියන්නේ ප්‍රෙපරේෂන් එක ගන්න දෙයක් නැහැ. ප්‍රෙපරේෂන් එක අන්තිමයි. ප්ලේයර්ස් වගේ ඒ කියන්නේ හිටපු අයට දීපු කොන්ෆිඩන්ස් එක අන්තිමයි. ඉතින් එතන තමයි අපිට වැරදුනේ. මම දකින්නේ ඒ කියන්නේ ඔය ඉන්න ප්ලේයර්ලාගෙනුත් වැඩක් ගන්න තිබුණා. මම දන්නේ නැහැ. ඒ කියන්නේ තේරීම් කමිටුව මාරි වුණා මම හිතන්නේ ජනවාරි හරි දෙසැම්බර් හරි. වර්ල්ඩ් කප් එකට මාස 2-3ක් තියෙද්දි. එතකොටත් ප්‍රශ්න වෙනවනේ. දැන් වෙන තේරීම් කමිටුවක් ආවම ඒගොල්ලෝගේ අදහස් සමහරලාට වෙනස් වෙනවා. ගොඩක් කණ්ඩායම් වෙනස් වුණ නැති වුණාට ක්‍රීඩකයන් ආදේශ කරන එක දැන් ඔය කමිදු මෙන්ඩිස්ගේ කතාව. ඒ වගේ චරිත් අසලංක මට මතකයි පාකිස්තාන ගිහලා එක පාට යාව හල්ලා තිබ්බ අපේ කැප්ටන්. එයානේ කැප්ටන් කරන්නේ. ඉතින් අන්තිම මොහොතේ දසුන්ට දුන්න කැප්ටන්. ඉතින් ඒක අන්තිම මොහොතේ. ඔව්. ඉතින් ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ අපිට මම දැක්කේ අයිඩියා එකක් නැහැ. කවුද කැප්ටන් කරන්නේ? අවුරුද්දකට ඉස්සෙල්ලා කැප්ටන් කෙනෙක් තෝරගන්න බැරිද? කැප්ටන් කෙනෙක් දන්නවනේ හැමෝම කැප්ටන් කරේ. අර්ජුන කැප්ටන් කරලාදී දන්නවා අවුරුදු ගාන අර්ජුන තමයි කැප්ටන් කියලා. මහේල කැප්ටන් කරද්දිත් එහෙමයි. ඒකත් අපිට කරගන්න බැහැ. ඉතින් ඔය ඔක්කොම බලපානවා. මොකද කැප්ටන් දන්නේ මම කැප්ටන් කරයිද කියලා ඊළඟ සීරීස් එකේ.
එයාට ඩවුට් එකක් එනවා. එයාගේ 100% දෙන්නේ නැහැ. එයත් බයයි ක්‍රීඩා කරන්න. ඒ කොන්ෆිඩන්ස් එක අපි දුන්නේ නැහැ ප්ලේයර්ස්ලට. හැබැයි ඔය කියන මේ ප්‍රෙෂර් එක සහ කොන්ෆිඩන්ස් එක ඔබ ක්‍රීඩා කරන කාලේ සහ ඔබ පුහුණු කරුවෙකු විදිහට කටයුතු කරන කාලේ හොඳටම තිබ්බද? අපෝ යෝ. බලන්නකෝ මොකද හේතුව මම පුහුණු කරන කාලේ ගොඩක් වෙලාවට කැප්ටන් කරේ මට මතක හැටියට මහෙල සංගා ඒ කට්ටියනේ. ඒගොල්ලන්ට තිබුණා මේ ඒගොල්ලෝ තීරණය අරගෙන ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ගන්න තීරණයට රෙස්පෙක්ට් කරා. බෝඩ් එකයි ඔක්කොම. මොකද හරි දේ කරනවා කියලා හැමෝම දැනන් හිටියා. අර්ජුන කාලෙත් එහෙමයි. එතකොට ඒ ගත් තීරණේ ඒගොල්ලෝ හරි දේවල් කරේ. ඒගොල්ලෝ කණ්ඩායමක් තෝරද්දී හරි කැප්ටන් කෙනෙකුට බලයක් තිබ්බා. වෙලස්සෙනින් කණ්ඩායමක් තෝරන එකට සහභාගී වෙන්න. සිලෙක්ටර්ලත් එක්ක කතා කරලා දැන් අපි කැප්ටන් ෂුවර් නැති වුනහම කොහොමද ටීම් එකක් තෝරන්නේ? කැප්ටන් කවුද කියලා දන්නේ නැතු. එහෙම එකක් තිබුණේ නැහැ ඒ කාලේ. ඉතින් ඒ කැප්ටන්ට දුන්නා ලොකු බලයක්. ගොඩක් වෙලාවට සිලෙක්ටර්ස්ලා මම දන්නවා ගොඩක් වෙලාවට කැප්ටන් කියන දේ තමයි කරන්නේ. මොකද ඔහුනේ මැදට ගිහිලා ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒ ඔක්කොම හැම දෙෙම මම හිතනවා බලපෑවා තනතිරු එකක් තේරීම්. ඒ කියන්නේ ප්ලේයර්ස්ලා ආදේශ කරපු එක විදියට කරා. ඉතින් අන්තිමට ප්‍රතිඵලේ අපේ රටේ ක්‍රීඩා කරලා අපිට සෙමි ෆයිනල් එකකට එන්න බැරි. මම දකින්නේ තව දෙයක් තියෙනවා. දැන් උදාහරණ ඇහුවා. අපි පුහුණු කරුව හදලා තියෙනවද? ඒ කියන්නේ ඒකත් එන්නේ දැන් මම ගාල්ලේ ක්‍රීඩා කරලා මගේ තිවිච්ච ආසාවට මම පුහුණු කරුවෙක් ඉන්න ඕනේ කියලා මම ෆස්ට් ක්ලාස් ටීම් එකක් කරලා ඒ අවුරුදු 5ක් 6ක් කරලා ඒකේ හොඳට කරලා තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයට ආවේ. නමුත් දැන් ඉන්න ගොඩක් අය ක්‍රිකට් ගහපු ගමන් පාලක මණ්ඩලයට එනවා. මේ ෆස්ට් ක්ලාස් කෝචින් එකක් කරන්නේ නැහැ. ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා හැදින්නේ නැහනේ. ඔයා ඉස්සෙල්ලා මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි පුහුණු කරේ කැටියට පල්ලෙහා ඉඳන් එන්න ඕන කියලා. හැමදේම කරගෙන තමයි එන්න ඕන. ඇවිල්ලා තමයි අචීව් කරන්න ඕන නැෂනල් සයිඩ් එකට. මොකද එතකොට එයා දන්න ඔක්කොම මිස්ටේක්ස් කරලා හරිද වැරදි වෙලා ඔක්කොම වෙලා හදාගෙන එනවා. අපේ දැන් වෙලා තින්නේ අපේ ෆස්ට් ක්ලාස් මම හිතන්නේ ක්ලබ් දැන් 14ක්ද 16ක්ද තියෙනවා. පුහුණු කරුවෙක් හදාගෙන නැහැ. දැන් ඔයා හිතන්නකෝ පුහුණු කරුවේ ක්ලබ් එකක හොඳ පුහුණු කරුවෙක් ඉන්නවනම් ඔయిత වැඩිය දායකත්වයක් දීලා අපිට ක්‍රීඩකයෝ බිහි කරලා දෙනවා. අපේ කණ්ඩායමට. right? අපි ලොකු වැරද්දක් කරලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ මම මේක දකිනවා. අපි ලෝකේ අපි ගමුකෝ ඕස්ට්‍රේලියාව හරි නිව්සීලන්ත හරි ඉන්දියාව හරි ගමුකෝ. ඒගොල්ලගේ ප්‍රමුඛත්වය දීලා තියෙන ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වලට. දැන් ඕස්ට්‍රේලියා ටීම් 6යි තියෙන ෆස්ට් ක්ලාස්. 6යි කියන්නේ. ඔව් අපේ 26ක් විතර තිබුණා මෑත කාලේ. ඒක ලොකු වරද්දක් ඒක. ඒ 6න් තෝරන අය තමයි ජාතික කණ්ඩායමට එන්නේ. එතකොට ඒගොල්ලෝ අපි අවුරුදු ගාණක් තිස්සේ බැලුවොත් ඕස්ට්‍රේලියාවෙන් ලෝකේ හොඳටම ක්‍රිකට් කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ හොඳට මේ T20 කරන අතර වර්ල්ඩ් කප් 6ක් 7ක් දිනලා තියෙනවා. ටෙස්ට් වල නම්බර් 1. ඇයි ඒගොල්ලෝ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකේ ෆුල් ප්‍රොෆෙෂනල්. ඒ වගේම තමයි හොඳ කෝචින් ස්ටාෆ් ඉන්නවා. ප්ලේයර්ස්ලා ඒ 6ට ක්‍රීඩා කරන අය ටෙස්ට් ලෙවල් එක වගේම ස්ටෑන්ඩඩ් එකකට ගෙනල්ලා තියෙනවා. ඒ ෆස්ට් ක්ලාස් එක දැන් ඉන්දියාවත් ඒක කරලා තියෙනවා රංජි ට්‍රොෆි එකේ. හැබැයි මේ ප්ලේයර්ස්ලාට හොඳට ගෙවනවා, හොඳ කෝචින්, හොඳ කෝචර්ස්ලා පත් කරනවා, ප්ලේයර්ස්ලා හැදෙනවා. අපේ වෙලා තියෙන්නේ අපේ ක්ලබ් පහුගිය කාලේ 26ක් තිබුණා. 26ක් ශ්‍රී ලංකාවේ ලංකාවේ ක්‍රීඩකයෝ නැහැ. දැන් අඩු කරගෙන යනවා. වැඩි කරේ කවුද? ප්ලේයර්ස්ලාද නැහැ. පාලක මණ්ඩලය වැඩි කරලා ඒගොල්ලෝ අඩු කරනවා. කාලෙන් කාලට ඔය ඒවල ප්‍රතිඵල තමයි මේ. දැන් ක්‍රීඩකයෝ හැදිලා නැහැ. අපිට මේ ඔක්කොම හදන්න ඉස්සෙල්ලා මම පර්සනලි බිලීව් කරන දෙයක් අපේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් තමයි නම්බර් 1 වෙන්නේ. එතනින් පෙරිලා හොඳ ප්ලේයර්ස්ලා හැදුනොත් ජාතික කණ්ඩායමට නිකම් එන්න පුළුවන්. දැන් උතනදී තව තැනක් මම මතක් වුණා මේ ලසිත් මාලිංග. ඒ තැනක කියනවා 2014 T20 World Cup එක ජයග්‍රහණය කරන ලංකාව. 96ට පස්සේ අවසර ගණනාවක ඉවසීමක ප්‍රතිඵලය තමයි මේ එන්නේ. අපිටත් ඒ විදිහට ඉස්සරහට ඉවසමු කියලා තමයි මාලිංග කියන්නේ. ඔබ ඒකත් එක්ක එකක වෙනවද? ඔව් ඉවසන්නත් ඕන. හැබැයි හරි ස්ට්‍රක්චර් එකකුත් තියෙනවා. අනිවාර්යයෙන්. ස්ට්‍රක්චර් එක තිබුණ හින්දානේ ඔහොම ගියේ. ඉවසනවා අපිට දිනන්න බැරි වුණාට හොඳ ක්‍රීඩකයෝ බිහි වෙනවා. තරඟාවලි අතරමඟදී දිනනවා. වර්ල්ඩ් කප් එකක් දිනන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ෆයිනල් කීපාරක් ආවා. සෙමි ෆයිනල් ලැබිලා තියෙනවා. ෆයිනල් 4යි එකක් දිනුවා. 5යි ඔක්කොම. ඉතින් ඉවසීම තිබුණේ අපි හොඳට කරනවනේ.
එතකොට අපි ඉවසන්න ඕනේ හැබැයි ස්ට්‍රක්චර් එක හොඳ වෙන්න ඕනේ. මොකද ප්ලේයර්ස්ලා දැන් අපි කියමු හොඳ ප්ලේයර්ස්ලා යනකොට ඊළඟ සෙට් එක හැදෙන්න බෑ. ඒකට ස්ට්‍රක්චර් එකක් ඕනේ. ඒක කවුරු හරි කරන්න හොඳ පුහුණුකරුවෝ ඉන්න ඕන. හොඳ කම්පිටිෂන් එකක් තියෙනවා. ප්ලේයර් ඔයා ගිහලා නෙට් එකේ ළමයෙකුට කියලා දුන්නා කියලා ප්ලේයර් හොඳ වෙන්නේ නැහැ. ප්ලේයර් දාන්න ඕනේ ග්‍රවුන්ඩ් එකට. දාලා හොඳ කම්පිටිෂන් එකක් මැද්දෙන් විතරයි ප්ලේයර් තෝරගන්න පුළුවන් අපිට. අන්ඩර් ප්‍රෙෂර් මෙයාට perform කරන්න පුළුවන්. ඒක හදන්න ඕනේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් වලදී. ෆස්ට් ක්ලාස් ක්‍රිකට් හදනකම් ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ. දැන් එතකොට දැන් ලංකාවේ පුහුණුකාරීත්වයට ආපු හින්දා මම කියන්නේ සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත් වුණාට පස්සේ ගැරි කර්ස්ටන් ඔහු පැමිණීමත් එක්ක ලංකාවේ ක්‍රිකට් වල වෙනසක් කරන්න පුළුවන්ද? මොකද ඉන්දියා කණ්ඩායම ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන ඔහුගේ පුහුණුකාරීත්වයටදී ඒ විදිහට ඉන්දියා කණ්ඩායමේ දක්ෂතා තියෙන ගොඩක්ම ඔහුත් සමග ඒකත් එක්ක ලංකාවේ ක්‍රිකට් එක ගොඩ දාන්න පුළුවන් පුහුණුකරුවෙක්ද මේ ගැරි කර්ස්ටන් හොඳ පුහුණුකරුවෙක්. ඒක ආයි කතාව දෙකක් නෑ. එයා ඒ කියන්නේ එයා කලබල වෙන්නේ නැති කෝච් කෙනෙක්. මම එයාව පොඩ්ඩක් දන්නවා පර්සනලි. නමුත් මොන පුහුණුකරුටත් ක්‍රීඩකයෝ ඉන්න ඕන. ක්‍රීඩකයෝ නැතුව ක්‍රීඩකයෝ අලුතෙන් හදන්න බෑනේ. ඔහුට පුළුවන් මේ ඇවිල්ලා පොඩි දේවල් හදලා පොඩි ටැක්ටිකල් එහෙම නැත්නම් මං කිව්වර කොන්ෆිඩන්ස් එක ප්ලේයර්ස් ලගේ හදලා ඉන්න අයගෙන් වැඩ ගන්න පුළුවන් මේ කියලා මං හිතනවා. මෑන් මැනේජ්මන්ට්. ඔව් මෑන් මැනේජ්මන්ට්. ඒකනේ. නමුත් දැන් හරි ඒ ඉන්න 10-15 දෙනානේ. ඊට අනිත් අය කවුද හදන්නේ? ගැරි කර්ස්ටන් නෙමෙයි. ඒකෙන් මං කිව්වේ ස්ට්‍රක්චර් එකක් ඕනේ, ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් ඕනේ. කප් ක්‍රිකට් එක හොඳ වෙන්න ඕන, ස්කූල් ක්‍රිකට් එක හොඳ වෙන්න ඕන. ඔතනින් තමයි ක්‍රීඩකයෝ කොහෙන් ගියත් ඔතනින් විතරයි එන්නේ. ගැරි කර්ස්ටන්ගේ ෂෝට් ටර්ම් එක. එයා ඇවිල්ලා දැන් ඉන්න ටීම් එකෙන් වැඩක් ගන්න පුළුවන් මිනිස්සෙක්. ඒක මං පිළිගන්නවා. එයාට ලොකු චැලෙන්ජස් තියෙයි. අපිට ඉන්න ඔච්චර නම් ප්ලේයර්ස්ලා මේ හැබැයි එයා ඔළුව ප්ලේයර්ස්ලාගේ හදයි, මානසිකත්වය හදයි. ඒක කරයි කියලා මාත් විශ්වාස කරනවා. නමුත් අපිට ආදේශ කරන ක්‍රීඩකයෝ වැලක් හැදෙන්න ඕන. ඉන්දියාව කොහෙද හිටියේ දැන් අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා. මේගොල්ලෝ ස්ට්‍රක්චර් එක ලස්සනට හදාගෙන ආවා. IPL ආවා. රංජි ට්‍රොෆි එක ලොකු ලෙවල් එකකට ගෙනාවා. දැන් ප්ලේයර්ස් ඕන තරම් හැදිලා ඉන්නවා. ප්ලේයර්ලා හදන්නේ ජාතික පුහුණුකරු නෙවෙයි. ප්ලේයර්ලා හදන්නේ ක්ලබ් කෝචර්ස්ලා, ස්කූල් කෝචර්ස්ලා. ඒගොල්ලෝනේ හදන්නේ. හදලා තමයි එන්නේ ජාතික කණ්ඩායම. දැන් මම හොඳටම දකිනවා ලංකාවේ හොඳ T20 ටූර්නමන්ට් එකක් නැහැ. මේ ගැහුවට. කොහෙද තියෙන්නේ? මොකක්වත් නැහැ ටූර්නමන්ට් එක. එක ටූර්නමන්ට් එකක් ගහනවා දවස් සතියෙන් ඔක්කොම ඉවරයි. සතියයි ටූර්නමන්ට් එක. T20 ගහනවා වහින කාලේ. ස්කෝර් එක 80යි 90යි 100යි. එහෙම ගහනද අපි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ගහන්නේ. එතකොට අපි ඒ ලෙවල් එකට පිචර්ස් හදන්න ඕනේ නැද්ද මේ කොන්ෆිඩන්ස් එක දෙන්න ප්ලේයර්ස්ලාට? කොම්පිටිෂන් එකෙන් විතරයි ප්ලේයර්ස්ලා හැදෙන්නේ. අපිට මේ ලෝක කුසලානේදී අපිට හරි ආදේශකයන් තිබ්බේ නැහැ මේ ඉන්ජරිස් වලට. නෑ. දැන් වඩදු ඉන්ජරි වුණා, මතිෂ ඉන්ජරි වුණා. අපි හිතන් හිටපු දේ අපිට කරගන්න බැරුණා. ඇයි අපේ ප්ලේයර්ස්ලා මේ විදිහට ඉන්ජර්ඩ් වෙන්නේ? සමහර තව තැනක් තියෙනවා ෆ්‍රැන්චයිස්. අපි ලීග් ක්‍රිකට් ගහන්න යනවා. අපේ ක්‍රීඩකයන් දැන් මේ දවස්වල PSL එක සහ IPL එක පටන් ගන්නවා. ඒකත් එක්ක මතයක් එනවා සමාජයේ මේ ක්‍රීඩකයෝ රටට ක්‍රීඩා කරනවට වඩා ෆ්‍රැන්චයිස් එකේ හොඳට ක්‍රීඩා කරනවා කියලා. මොකක්ද මේකට හේතුව? මම දන්නේ නැහැ දැන් ලෝකේ ෆ්‍රැන්චයිස් ක්‍රීඩා කරන්නේ අපේ අය විතර නෙවෙයි. ඒගොල්ලෝ රටටත් ක්‍රීඩා කරනවා, ඒවටත් ක්‍රීඩා කරනවා. ඒක බැලන්ස් එකේ ඒගොල්ලෝ කරන හැම ෆ්‍රැන්චයිස් එකම යන්නේ නැහැ. හොඳ ඒවට යනවා. රට වෙනුණු ක්‍රීඩා කරනවා. ඒක තමන්ගේ අතේ තියෙන්නේ. තමන්ගේ ෆිට්නස් එක තියාගන්නවා. ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් වුණොත් මෙච්චර ක්‍රිකට් තියෙනවා නම් තමන්ගේ ෆිට්නස් ලෙවල් එක උස ගන්න ඕනේ. ඒ කතා දෙකක් නැහැ. එයා ෆ්‍රැන්චයිස් ගිහලා සල්ලි හම්බ කරලා කියලා මගේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද දක්ෂකමට හම්බෙන්නේ. බාධා කිරීමක් කරන ඔබතුමාට සමා වෙන්න. දැන් බෙන් ඩන්ක් ඉංග්ලන්ඩ් ක්‍රීඩකයා. ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් ඉවත් වෙනවා එංගලන්තයේ ඉදිරි තරගාවලිය සඳහා ඔහුට සූදානම් වෙන්න කියලා. ඔව්. ඒතකොට ඒ වගේ කැපකිරීමක් කරද්දී අපේ ක්‍රීඩකයෝ ඒ රටවලට ගිහලා ක්‍රීඩා කරනවා. ඔව් ඒක මෙහෙම එකක් තියෙනවනේ. ඒක ඉන්ඩිවිජුවල් දෙයක්. සමහර ප්ලේයර්ස්ලා ඕස්ට්‍රේලියා කීප දෙනෙක්ම IPL එක සෙල්ලම් කරන්නේ නැතුව හිටියා සමහරලාට. ඒගොල්ලෝ ඇෂස් තියෙනවා ඇෂස් එක ඒගොල්ලෝ ලොකුම දේ. ඒ ඉතින් ඉස්සෙල්ලා තියෙන එකක්වත් ඒගොල්ලෝ යන්නේ නැහැ ප්‍රෙපෙයාර් වෙනවා. ඒක ඉන්ඩිවිජුවල් දෙයක්. මම ඒකයි කිව්වේ. ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරද්දී දකින හැම ෆ්‍රැන්චයිස් එකකම යන්නේ එක නෙවෙයි වැඩි. තෝරගන්න කීපයක්. මොකද මම කියන්නේ ඒගොල්ලන්ට ෆයිනෑන්ෂල් බෙනිෆිට්ස් තියෙනවා. ඒවා ලැබෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳ ක්‍රීඩකයෝ විතරනේ ගන්නෙ. අනිවාර්යයෙන්. නිකන් ක්‍රීඩකයෝ ගන්න නෑ. එතකොට මේ බැලන්ස් එක හදා ගන්න. Tamanට ලොකු සීරීස් එකක් තියෙනවා ඊට ඉස්සෙල්ලා යන්න ඕනේ නෑ. ඔබ කියන එක හරි.
මේ ප්‍රපයා වෙන්න ඕනේ මේකට. එහෙම නැත්නම් දැන් ෆ්‍රැන්චයිස් අපි දන්නවනේ කැලෙන්ඩර් එක ගත්තොත් අවුරුද්දට කොහෙද ටූර්නමන්ට් ඒක ප්ලෑන් කරලා දෙක තුනක් හරි ඒ කීපයක් අරගෙන අපේ ක්‍රිකට් වලට නැෂනල් එකටත් අවైలබල් වෙලා ඒ විදිහට කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඉතින් එහෙම කරන්නේ නැත්නම් ඒක ලොකු වැරද්දක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. මොකද රට වෙනුවෙන් ක්‍රීඩා දැන් IPL එකට ගන්නේ නෑනේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන අයනේ ගන්නේ. ඒගොල්ලන්ගේ තියෙනවනේ රටේ මේ බෝඩ් එකෙන් දෙන්න ඕනේ NOC එකක් යන්න. හරියට ඒ කියන්නේ ප්ලෑන් කරලා කරොත් මොකද ඒ කොම්පිටිෂන් එකත් වටිනවා. මොකද අපේ කොම්පිටිෂන් එක නෑ ලංකාවේ T20. ප්ලේයර්ස්ලාට එන්න දැන් තරුණ අයට එන්න T20 එකක් නෑ. LPL එක හිටපු ගමන් ගහනවා හිටපු ගමන් නෑ 7-5ක වැඩක් නෑ. වයසක ක්‍රීඩකයෝ එන්නේ ක්‍රීඩා කරන්න කිසිම වැඩක් නෑ ටූර්නමන්ට් එක. ඒතකොට ලෝකලිත් නෑ හොඳ T20. ඒතකොට කොහෙන්ද T20 ඉගෙන ගන්න? ලසිත් මාලින් අලුත් වැඩ පටන් ගන්න තියෙනවා. මේක පන්දු ක්‍රීඩකයන්ස් යන ගමන. මේකෙදි ඉදිරියේදී අපිට දැන් ලසිත් මාලින්ග එක පැත්තකින් කඩළු ගන්නකොට අනිත් පැත්තෙන් නුවන් කුලසේකර ලකුණු ලබා දීම නවත්තනවා. ඒ දෙන්නගේ කම්බිනේෂන් එක ගොඩක්ම වැදගත් වුණා අපේ පෞද්ගලික කියන්නේ කාලේ තරග ජයග්‍රහණය කරන්න. මේකත් එක්ක ලසිත් නුවන් සුසංයෝගයක් ඉදිරියේදී අපිට දකින්න පුළුවන් කමක් තියෙද ලංකාව තුල? ලසිත්ගේ මම එකක් දකිනවා ලසිත් හැමදාම තිබුණා ගිව් අප් කරන්නේ නැති මේකක. එයා දැන් කෝචින් වලටත් ඇවිල්ලා හැමෝම මේව කරද්දී එයා ඒක ගිව් අප් කරන්නේ නැහැ. එයා කියන්නේ නෑ මේක මටත් කිව්වා සර් හැමෝම අතාරිනවා මේක අපි අතෑරියොත් හරියන්නේ නැහැ. අපි මේ කොහොම හරි මේකට පිළියමක් යොදන්න ඕනේ කියලා. ඉතින් ඒක හරි. ඉතින් ඕනේ. ඒ කියන්නේ එයාට යම්ම තියෙනවා. ඒ කාලෙත් තිබුණා ක්‍රීඩකයෙක් හැටියට. ඔහු කියන්නේ අපි කොහොම හරි හොයාගන්න ඕන. නමුත් ඔහුත් මට කිව්වා ක්‍රීඩක නැහැ කියලා. හැදිලා අඩුයි කියලා. ඉතින් දැන් හොයාගෙන මේක ලොන්ග් ටර්ම් වැඩක්. ලසිත් කරන එක කුලසේකරත් සමහරට පුහුණු කාරුවෙක් හැටියට එන්න පුළුවන්. හොඳයි එන එක මොකද ඒ අය ඕනේ දැන්. මොකද ඒ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හොඳ කරපු අය ඒගොල්ලෝ දැන් පුහුණු කරු හැටියට පහුගිය කාලේ වැඩ කරලා තියෙනවා. ඒගොල්ලගේ අත්දැකීමුයි ඒගොල්ලෝ මොනවද කරේ හොඳට කරන කාලේ අපි. හරිම වැදගත්. මේ ක්‍රිකට් එකේ ඒගොල්ලෝ හිටියා ඒ ස්වර්ණමය යුගයේ හිටපු අයනේ අවුරුදු 10ක් 15ක්. හැබැයි මට තව දෙයක් මතක් වෙනවා. කමිටුවක සමාජිකයෙක් සඳහන් කරනවා නුවන් කුලසේකර කියන්නේ කවුද කියලා අහනවා. ප්‍රශ්න කරන එක දවසක් ප්‍රෙස් කොන්ෆරන්ස් එකකදී. කවුද මන් දන්නේ නැහැ එහෙම ක්‍රීඩකයෙක්. එයා තාම සෙල්ලම් කරනවද? නමුත් ICC රැංකින් නම්බර් 1 හිටපු ක්‍රීඩකයෙක්. ඔව්. මම දන්නේ නැහැ ඒක උදාහරණ ඇත්තටම මොකද්ද ඒතන උනේ කියලා මම දන්නවා. මට වැඩි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් මාත් එක්කත් ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු කිව්වා තේරීම් කමිටුවේ මෙහෙම එකක් කියලා. ඒ පොඩි කෑලිනේ දාන්නේ මම දන්නේ නැහැ කිය අර ෆුල් ඩයලොග් එක හොයා ගන්න ඕන ඔකට උත්තර දෙන්න. ඇත්තටම එයා දන්නේ නැතුව හිටියාද? එහෙම නැත්නම් ඒ දවස්වල මේ නුවන් ගැන දැන් මම දන්නේ නැහැ. ඇත්තටම එයාගේ ඔළුවේ තියවිච්ච මොකද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔහු ගැන නොදැන ඉන්න හේතුවක් මට හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ නුවන් ගැන නුවන් ඇවිල්ලා අපේ ඒ කියන්නේ නුවන් කුලසේ කරපු දේවල් මිනිස්සු කතා කරන්නේ නැහැ. නුවන් මැචස් දිනලා තියෙනවා ලංකාව වෙනුවෙන් ගොඩක්. එයා හරි සයිලන්ස් කැරක්ටර් එකක් හින්දා එයා ලොකු අර ග්ලැමරස් ගතියක් නැතිනම් පේන්නේ නමුත් කරලා තියෙන දේවල් හිතා ගන්න බෑ. තෙන්දුල්කා හැමදාම අවුට් කරනවා. තෙන්දුල්කා ඒ වගේ ක්‍රීඩකයෙක්. අපි බෝලේ දෙනවා තෙන්දුල්කා ආවම. එයා ඒ කියන්නේ ඔහුගේ දක්ෂකම් අපි කතා වෙන්නේ නැහැ. මොකද පොඩ්ඩක් පැත්තකට ඉන්න මිනිස්සෙක්. හරි සයිලන්ස්. හැබැයි බලන්නකෝ අවුරුදු ගාණක් කරලා තියෙන දේ ලංකාව වෙනුවෙන් වර්ල්ඩ් නම්බර් 1 වෙලා හිටියා. මම දන්නේ නැහැ කොච්චර කාලේ අවුරුද්දක් විතර එක දිගට IPL ගිහිල්ලා ප්ලේ කරා. ඒ කියන්නේ විකට් 5ව ගත්තා, ටෙස්ට් වල අතර ගත්තා, වන් ඩේ වල ගත්තා. මමත් හිටියානේ ඒ කාලේ මම දන්නවනේ. ඉතින් මම කැමති ඇත්තට මේගොල්ලෝ ඇවිල්ලා මේ අපේ රටට දායකත්වය දෙනවා නම් ඒ ඇත්තටම ඒ දැන් ඒ ජෙනරේෂන් එක එන්න ඕනේ. කෝචින් වලට එන්න ඕනේ. මම නෑ කියන්නේ ඒගොල්ලෝ එන්න ඕන. ලසිත් කොහොමද දැන් ඉන්නවා. මම දන්නේ නැහැ ඔහුගේ ඉදිරි කටයුතු කොහොමද කියලා ලංකාවත් සමග. නමුත් එයා එන අවංක උත්සාහයක් දරනවා මේ ක්‍රීඩකයෝ හොයාගෙන විශේෂයෙන්ම ෆාස්ට් බෝලර්ස්ලා හොයා ගන්න උත්සාහ කරනවා. අපි ඒ කාලේ කරා වගේ. මම ඒ කාලෙත් ওই වගේම කරා ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් ක්‍රීඩකයෝ ආවා. ඒකත් එක්ක බලද්දී මුත්තයියා මුරුදෙන කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්නේ. ඔහුගේ මුවින් පිට වෙනවා ලංකාවේ ක්‍රිකට් එක හදන්න බෑ කියලා. මේ ගැන ඔබතුමා දකින්නකෝ. හදන්න බෑයි කියන එක යා මම දන්න විදිහට තේරුම් කරේ මුරලි මාත් එක්ක එකට ක්ලබ් එකේ එකට මම දන්න මුරලි කියන්නේ කවුද කියලා. එකට ක්‍රීඩා කරා එකට ජාතික කණ්ඩායම මුරලිත් හරිම රටට ආදරේ මිනිස්සෙක්. හදන්න බෑ කියලා කියන්නේ අපි කරන දේවල් පාලක මණ්ඩලයේ පහුගිය කාලේ කරපු කිසිම දෙයක වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ කරන දේ හරි නැහැ කියලා. එයාගේ මතේ තියෙන්නේ ඔය දැන් මම කතා කරන්නේ ක්ලබ් ක්‍රිකට් ගැන ස්කූල් ක්‍රිකට් ගැන.
ඕව හදනකම් හදන්න බෑ කියන එක තමයි ඔය මුරලි කියන්නේ. ඉතින් ඒකට පිළියම් කරන එක නේද හොඳ. ඒ කියන්නේ දැන් අපි හරි ප්‍රශ්නයක් අපි තියෙනවනේ දැන් මුරලිත් කියනවා මමත් කියනවා වෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ රටට ක්‍රීඩා කරපු අයත් කියනවා. ඇයි කරන්නේ නැත්තේ? ඇයි පාසල් ක්‍රිකට් එක මීට වැඩිය අපි උඩට ගේන්නේ නැත්තේ? ඇයි ක්ලබ් ක්‍රිකට් එක 26ක් වෙනකන් ටීම් හදාගෙන ගියේ? ඉතින් ඕක දැක්කහම මටත් හිතෙනවා මේක හදන්න බෑ කියලා. දැන් ගියත් පාරේ අපි දැක්කහම කතා කරලා මිනිස්සු අහනවා පරණ ඒවා ගැනමයි කතා කරන්නේ. ඒ මිනිස්සු මේකේ කිඳා හැම මිනිස්සයම ඉන්න ඕනේ ක්‍රිකට් වල ලංකාවේ නිකන් ආගම වගේ අපි කොහේ ගියත් දැන් මම තාම කොහේ හරි ගියත් මාත් එක්ක මිනිස්සු ඇවිල්ලා කතා කරන්නේ ක්‍රිකට්නේ. මිනිස්සු හැම මිනිස්සයම මේකේ ඉන්වෝල්. ඉතින් ඒගොල්ලන්ට හරි දුකයි. එතකොට අපේ බලධාරීන්ට මීට වැඩිය වගකීමක් තියෙනවා මේ ක්‍රිකට් එක මීට වෙන තැනකට ගේන්න. මම දකින්නේ මේ කරපු පෞද්ගලික කාලේ කරපු කිසිම දෙයක් අපිට වැඩක් උන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ චේන්ජ් එකක් අවශ්‍යයි. ඒතකොට චේන්ජ් එක අවශ්‍ය කොහේද කියලා බලලා දැන් මම ඉස්සෙල්ලා කිව්වේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එක හදන්න ඕනේ කියලා. අපි කෝචස්ලාත් හදන්න ඕනේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකට හොඳ කෝච්ලා ටික සෙට් වුණොත් අපිට එතනින් තෝරගන්න පුළුවන් අපේ නැෂනල් සයිඩ් එකට කෝචස්ලා. මොකද ඒගොල්ලන්ට කරන්න දෙන්න. හොඳ තනතිරු හදන්න. හැම එකම වැදගත්. හොඳ තනතිරු හදන්න. හොඳ කම්පිටිෂන් හදන්න. හොඳ T20 කම්පිටිෂන් දෙකක්වත් ඕනේ ලංකාවට ක්‍රීඩා කරන්න. මොකද කොහෙන්ද අපි ප්ලේයර්ස්ලා අයිඩෙන්ටිෆයි කරන ක්‍රමයක් තියෙනවනේ. ෆස්ට් ක්ලාස් ගහනම් බාලේ ගහනවා. කාටවත් උමනාවක් නැහැ මම දකින්නද. ඒ බලන්නකො මම කැමති ලංකාවේ බිහි වෙච්ච ඒ කියන්නේ හොඳ ක්‍රීඩකයෝ කෝචින් වලට ආපු අය ෆස්ට් ක්ලාස් ක්‍රිකට් කෝච් කරනවා නම් ඔන්න බෙනිෆිට් එකක් එයි. මාස 7ක් 8ක් තිස්සේ ක්‍රීඩකයෙක් ඉන්නේ ක්ලබ් එකත් එක්ක. එයා දන්නා මොකක්ද එතන වෙන්නේ කියන එක. ඔව්. අපේ වෙලා තියෙන්නේ ඔක්කොම ටික ක්‍රීඩකයෝ බෝඩ් එකේ ඉන්නේ මේ පාලක මණ්ඩලයේ ඒ කියන්නේ ඒ කෝචින් ස්ට්‍රක්චර් එකේ ඉන්නේ. නමුත් ප්ලේයර් වැඩියෙන් ඉන්නේ ක්ලබ් එකත් එක්ක. මම හිතන්නේ ගොඩාක් ඇටෙන්ෂන් දෙන්න ඕනේ අපේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එක. ෆස්ට් ක්ලාස් ලෙවල් එක හැදුවේ නැත්නම් අපිට හොඳ ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. ඒක මගේ මතය. දැන් අපිට තියෙනවා ඉදිරියේ 2027 විශාල අභියෝගයක්. වන් ඩේ ලොකු සලානේ. එක්දින ලොකු සලානේ. සවුත් ආෆ්‍රිකාව සහ නැමිබියාව සිම්බාබ්වේ රටවල් තුනේ පැවැත්වෙන්නේ. මේකට අපේ සංචිතය ඔබ හිතන විදිහට මොන වගේ සංචිතයක්ද අපි යන්න ඕනේ? පිටිකරුවන් මේ පවණයි පන්දය වේග පන්දයවන්නන් සහ දක පන්දයවන්නන්. නම් වශයෙන් සඳහන් කරත් අපිට ගැටලුවක්. නම් වශයෙන් කියන්නේ අපි දැකපු දැන් ක්‍රීඩකයෝ වර්ල්ඩ් කප් එකේ ක්‍රීඩකයෝ 80ක් 90ක් අතින් දෙපයි. අනිවාර්යයෙන්. ඒගොල්ලෝනේ හොඳම අය. ඊට අමතරව තව පොඩ්ඩයි ඇත්තේ මම දකින්නේ ලොකු ක්‍රීඩකයෝ හැදිලා කියලා. නමුත් ඉන්න අයගෙන් අපිට දැන් හොඳයි කියලා ඉන්න අයගෙන් වැඩේ ගන්න දැනගන්න ඕන. එතකොට දැන් නායකත්වයට සම්බන්ධ ගැටලුවක් මතුවලා තියෙනවා. දැන් චරිත්‍ය යනවද, දසුන්ට යනවද, එහෙම නැත්නම් කමිතුර යනවයි කියලා පෞගේ කාලේ ආරංචි දැන් වෙලා තියෙන්නේ මෙහෙමනේ උදාහරණ. දැන් ওই නායකත්වය තියෙන මිනිසයා ටීම් එකේ පර්මනන්ට් ප්ලේයර් කෙනෙක් වෙන්නත් ඕන. අනිවාර්යයෙන්. නැත්තම් කොහොමද නායකත්වය දාන්නේ? දැන් ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ඔබ කියන එක හරි. කවුද නායකයා? නායකයෝ වෙන ගොඩක් හිටියනේ. මම හිතන්නේ මන් දන්නේ නැහැ මට ගණන් කරොත් නායකයෝ 20ක් 25ක් ඉන්නේ නැති පෞගේ අවුරුදු 7-8 තුන. ඒකෙන්ම තේරෙනවා අපි කොහෙද ඉන්නේ කියලා. අපි තාත් එක්කවත් අර ඉවසීම නැහැනේ. ඔව් උදාහරණයක් දැන් අපි ඉන්දියාවේ නායකත්වයේ සූර්ය කුමාර යාදව. ඔව්. ඔහුගේ පැමිණීම දිහා බැලුවොත් ප්ලෑන් එකකට ඔහු වැඩ කරේ. අවසානයේ ලොකු සරන්නේ ජයග්‍රහණය කරන තැනට යනවා. අපිට මේ ප්ලෑන් එකට කවුද ඉන්න නායකයා? ඒක මාර ප්‍රශ්නයක් උදාර. ඒක මගේ ඔළුවටත් එන්නේ නැහැ. මෙහෙමයි වෙලා තියෙන උදාර අපි ලීඩර්ස්ලාත් හදලා නැහැ. ලීඩර්ස්ලා හදලා නැති හින්දානේ මේ ප්‍රශ්නේ 2015 ඉඳන් මේ ප්‍රශ්නේ අද ඊයේ නෙවෙයි ආවේ. 2015 ඉඳන් 14 දෙනා ගිහිලා අංජලෝ මැතිස්නේ අන්තිමට හිටියේ. ඊට පස්සේ ඉඳන්ම එක කට්ටිය අවුරුද්දට මම හිතන විදිහට මේ කැප්ටන්ලා 3-4 ආවා හැම අවුරුද්දෙම. දැන් ඔතනද දැන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කණ්ඩායමේ නැතිවීමත් ඔතනට ගැටලුවක් නේද? ඔකට පොඩි අනිවාර්යෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ අනිවාර්යෙන්ම ඉන්න ඕන. දැන් ජ්‍යෙෂ්ඨයෝ හරි අඩුයි. ජ්‍යෙෂ්ඨයෝ කවුද ඉන්නේ? කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස් තමයි. ජනිට්ටත් අවස්ථාවක් නැහැ කණ්ඩායම. මොකද වර්ල්ඩ් කප් එකෙත් හම්බෙච්ච දැන් මම එතෙන්ට එනවා. මොකද කුසල් ජනිත් කියන්නේ තරඟ දිනෝපු ක්‍රීඩකයෙක්, ආරම්භක පිතිකරුවෙක්. මම හිතන්නේ පැතුම් එක්ක හොඳ සුසංයෝගයක් ඇති කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. නමුත් ලෝක කුසලනේ අවස්ථාව හම්බෙන්නේ දෙපාරයි. ඔව්. ඒ දෙපාරෙන් එක තරගයක ලකුණු 22ක් ගහන පොදු 14කට අනිත් තරගයේ මම හිතන්නේ ලකුණු 3ක් වගේ අඩු ලකුණු සංඛ්‍යාවට දෙවි යනවා. සුපිරි 8 දෙනාගේ වටේ තරග වලටවත් කුසල් ජනිතු පාවිච්චි කරන්නේ නැහැ.
කමිල් මිෂාර කියන්නේ අත්දැකීම් අඩු ක්‍රීඩකෙක් අපි දන්න හැටියට. නමුත් පැතුම් ස්ටේබල් එතන. නමුත් ඔහුට සහයෝගයක් දෙන්න කුසල් ජනිත්ව දැම්ම නම් හොඳයි කියලා ඔබ හිතන්නේ නැද්ද? ඒක තමයි මම කිව්වේ. දැන් ඕක මම ඒකයි උදාර කිව්වේ ඇයි අවුරුද්දේ ඉස්සෙල්ලා ප්ලෑන් කරේ නැත්තේ? කුසල් ජනිත් අපේ නම්බර් 1 ඕපනර්. කමිල් මිෂාරද. ඇයි අපි try කරේ නැත්තේ වෙලස්සනේ? වර්ල්ඩ් කප් එකට ගෙනල්ලා එළියේ ඉඳලා ඇවිල්ලා එකපාරට දාලා අපි මේ අතදා බැලීම් කරන්න බෑ. කමල් විශාල තරුණගේ ඉන්න මිස්ටේක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝ වක් කියන්න ඕනේ ඒවට. මම මේකයි කිව්වේ. කිසිම ප්ලෑන් එකක් නැහැ. ප්ලෑන් එකක් නැති හින්දා තමයි ඒක උනේ. නැත්තම් අපි දැනගන්න ඕන කවුද ක්‍රීඩා කරන්න කියලා වෙලස්සනින්ම. එක් දින ලොකු සලනයක් අතලඟ තියෙන්නේ. ඔව්. සූදානම නවබුණුකරුවෙක් එක්ක තරගාවලියට යන්න. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රේක්ෂකතුන් බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කොතනින්ද නවතින්නේ ලෝක කුසලනේ. ඔබේ අත්දැකීම් අනුව අදහසක් දැනගන්න කැමතියි අවසාන වශයෙන්. දැන් අපේ ඔක සවුත් ඇෆ්‍රිකා Zimbabwe Namibia වලනේ 50 over World Cup එකේ තියෙන්නේ. ඉතින් ඕකට දැන් ප්‍රෙපරේෂන් මොකද ගැරි කර්ස්ටන් සවුත් ඇෆ්‍රිකා. ඔහුට හොඳ අත්දැකීම් තියෙනවා මේ පිචර්ස් ගැන. එතකොට ඔහු කොහොමද ප්‍රෙපෙයාර් කරන්නේ අපේ කණ්ඩායම ඒ අනුව තමයි අපේ රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ලොකුවට ක්‍රීඩකයෝ වෙනස් වෙයිද කියන එක මම දන්නේ නැහැ. මොකද ක්‍රීඩකයෝ එහෙම ගොඩක් ඉන්නවාද කියලා try කරනවා. අවුරුද්දක් තියෙනවා. දැන් plan කරොත් identify කරලා මෙන්න මේ players-ලා 20න් තමයි අපි World Cup එක ගහන්නේ කියලා. ඒකට ඒ players-ලාට පුළුවන් තරම් exposure එක දීලා දැන් මේ ධම්ම හරි combination එකක් හදාගෙන මම හිතනවා ඒක ගැරි කස්ටන් කරයි කියලා. අපිට players-ලා 20ක් ඉන්නවාද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. එච්චර ප්‍රමාණයක් ඉන්නවාද කියලා. අඩු ගානේ 15ක් කියමු. ඒ 15ත් එක්ක ප්‍රෙපෙයාර් කරන්න ඕනේ. ඒ පිචර්ස් වලට අපි ආදේශ කරන්න පුළුවන් නම් වේලස්සෙන් ටුවර්ස් ටිකක් ඕගනයිස් කරලා එහෙම නැත්නම් අපිට මේ පිචර්ස් විදියට පිචර්ස් ටිකක් හදාගෙන ප්‍රැක්ටිස් කරලා මොකද ගොඩක් වෙලාට ෆාස්ට් බෝලර්ස් ළඟින් යන තනතිරු තමයි තියෙන්නේ. සවුත් ඇෆ්‍රිකාව විශේෂයෙන්. සවුත් ඇෆ්‍රිකා Zimbabwe නම් විකට්ස් හරි ෆ්ලැට් බැටින් ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි ගොඩක් වෙලාට සවුත් ඇෆ්‍රිකා එහෙමයි. ඒකට අපිට හොඳ ෆාස්ට් බෝලර්ස්ලා යුනිට් එකක් හදාගන්න වෙනවා. ඒ වගේම තමයි පොඩ බවුන්ස් එකට ගහන්න ප්ලේයර්ස්ලා හදාගන්න වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ගැරි කර්ස්ටන්ගේ ලොකු ප්ලෑන් එකක් ඇති යහුවෙන්නේ නැහැ නැත්තම්. දැන්ම ඉඳන්ම ප්ලේයර්ස්ලා අයිඩෙන්ටිෆයි කරගෙන උන්ට අවස්ථාව දීලා try එකක් දෙන්න පුළුවන්. හොඳයි. චම්පක රාමනායක මහත්මයාගේ අදහස එයයි. අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ වෙලාව වෙන් කරගත්තා. අපි වෙනුවෙන් කාලයක්ම අපි කතා කරලා අපිට වෙලාවක් හදලා දුන්නා. බොහොමත්ම ස්තුතියි ඔබට. නැවත වරක් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ ලංකාවේ ක්‍රිකට් එක වෙනුවෙන් කරපු දේවල් වලට සහ අද වැඩසටහන සම්බන්ධයෙන්. thank you උදාර මේ කතා කරන්න මම කාලෙකින් තමයි සහභාගී වුණේ මේ වගේ ඉන්ටර්විව් එකකට. මොකද ලංකාවේ වැඩි ඉන්නේ නැති හින්දා. නමුත් ක්‍රිකට් වලින් එළියට යන්න බෑ අපිට. ඒකින්ද අපිට ඒ කියන්නේ වචනෙන් හරි දායකත්වය දෙන්න පුළුවන් නම් දායකත්වය දෙනවා. ඒ වගේ තමයි දැන් ඉතින් මගේ ගෝලයේ පුහුණු කාර්යත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට උන් එක සම්බන්ධ වෙලා අඩු ගානේ ඩිස්කෂන් එකක් හරි දාන්න අවස්ථාවක් තියෙනවනේ. අනිවාර්යයෙන්. ඔව් ඉතින් ඒකත් ලොකු දෙයක්. ඉතින් ඒකත් එක්ක අපි ඔබටත් සුබ පතන ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියන ගමන්ම හිතවතුනි අපි සූදානම් වෙන්නේ සමුගන්න. අපි ඔබට යලිත් දවසක මේ වගේම සුන්දර වැඩසටහනක් සමගින් සුන්දර කතාබහක් සහ ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩාවන් පිළිබඳව මේ විදිහට කතා බහ කරන්න සූදානම්. සමුගන්නම් ඔබට ජයග්‍රාහී දවසක්.